පිහිටන කෝණ යුගලයක් තමයි බද්ධ කෝණ යුගලයක් කියන්නේ. ඒතර මෙන්න මේ වගේක් ගත්තොත් එන්නේ මෙන්න මේ කෝණය අපි ගමු C කියලා, මේ කෝණය අපි ගමු D කියලා. ඒතර මෙන්න මේ C හා D මොකක්ද වෙනවද? බද්ධ කෝණ යුගලයක් වෙනවා. තේරුණා නේද? මම මේ නිකන් කියන්නේ ඔයාලට විභාගෙට ලියා ගන්න. මම මේ කියනවා කලින්. ඊට පස්සේ තියෙන ඔන්න සරල රේඛාව මත බද්ධ කෝණ. හරි. මහ දෙයක් නැහැ, සරල රේඛාවක් තියෙනවා. ඔන්න ඔක ASCII තියෙන ඔන්න ඔහොම බද්ධ කෝණ නේ. ABC ඔන්න ඔය වගේ. ඒතර මෙන්න මේ A හා B මොනවා වෙනවද? බද්ධ කෝණ යුගලයක් වෙනවා. එතකොට B හා C බද්ධ කෝණ යුගලයක් වෙනවා. A හා C බද්ධ කෝණ යුගලයක් වෙනවද? නැහැ. මොකද මේ පොදු ශීර්ෂයක් තියෙනවා, නමුත් පොදු බාහුවක් තියෙනවද? නැහැ. බාහුව කියන්නේ මෙන්න මේකට. මේ B හා C අතර බාහුව මොකද්ද? මෙන්න මේක. පොදු ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුවක් තියෙනවා. එහෙනම් ඒක බද්ධ කෝණ යුගලයක් වෙනවා. A හා B පොදු ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුවක් තියෙනවා. බද්ධ කෝණ යුගලයක් වෙනවා. A හා C පොදු ශීර්ෂයක් තියෙනවා, නමුත් පොදු බාහුවක් නැහැ. ඒ කියන්නේ ඒක බද්ධ කෝණ යුගලයක් නෙමෙයි. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ පාඩම ඉවරයි වගේ. ඊට පස්සේ තියෙනවා ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල එකතුව. ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල එකතුව. ඒ කියන්නේ ඔන්න ඔහොම ලක්ෂයක් වඩා කෝණ තියෙනවා. මේක අපි ගමු A B C D E F G H. ඒතර මෙන්න මේ කෝණවල එකතු කීය වෙන්න ඕන? අංශ 180 වෙන්න ඕන. A කෝණ එකතු කිරීම, B කෝණ එකතු කිරීම, C කෝණ එකතු කිරීම, D කෝණ එකතු කිරීම, E කෝණ එකතු කිරීම, F කෝණ එකතු කිරීම, G කෝණ එකතු කිරීම, H මේ කීයක් වෙන්න ඕනද? සම්පූර්ණ රවුමක්. ඒ කියන්නේ 360ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කොච්චර කෝණ මෙන්න මේ කෝණ n සංඛ්‍යාවක් තිබ්බත් ඒ සම්පූර්ණම එකතුව කීය වෙන්න ඕනද? අංශක 360යි. මොකද මේ රවුමක කෝණ. හරි. ඊට පස්සේ තියෙන ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ පේනව නේද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙපැත්තට තියෙන කෝණ. මේ කෝණ දෙක සමාන වෙනවා. මෙන්න මේ දෙක සරල රේඛා දෙකක් නම්. හරි. මේ කෝණේ අංශක 30යි නම් මේකත් අනිවාර්යයෙන් අංශක 30 වෙන්න ඕනේ. ඒතකොට බලන්න. මෙන්න කෝණ දෙක. මේක අංශක 30යි කියමු. ඒතර මේක අංශක කීය වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම අංශක 30ම වෙන්න ඕනේ. අපි දාමු මේකට A B C D. මෙතන දාමු O කියලා. එතකොට AOB සමාන අංශක 30 කියලා දීලා තියෙනවා. මොකද්ද? දත්තය. එම නිසා AOD සමානයි අංශක 30 වෙන්න ඕනේ. මොකද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මට කියන්න මෙන්න මේ වගේ ලක්ෂයක් වඩා සම්පූර්ණ කෝණ වල එකතුව කීයද අංශක? 360යි. ඒ කියන්නේ AOC එකතු කිරීම, AOD එකතු කිරීම, DOB එකතු කිරීම, DOC සමාන අංශක 360ක් වෙන්න ඕනේ. මේ අපි AOB වල AOB කොයි AOD නේද? AOD මෙතන COB. හරි. අපි AOD වල අගේ දන්නවා. AOC එකතු කිරීම අංශක 30 එකතු කිරීම, DOB
ඒකේ දන්නේ නැහැ. DBOC. ඒකෙත් දන්නව අංශක 30යි කියලා. 360. તો මෙන්න මේ දෙක එකතු වෙනවා. අංශක 60 එකතු කිරීම මෙන්න AO C එකතු කිරීම DOB සමානයි අංශක 360යි. මෙන්න AOC සමානයි DOB. ඇයි? ප්‍රතිමුඛ කෝණ. ඒතකොට මොකක්ද වෙන්නේ? මේකට x කියලා දානවා නම් මේකටත් x කියලා දාන්න පුළුවන්. මොකද දෙකම සමානයි. එතකොට මේක මෙහෙම දාමු. x ධන 60 සමානයි 360යි. 2x ධන 60 සමානයි 360යි. අන්න. 2x සමානයි මෙන්න මේ 60 අයින් කරගන්න. අනිත් පැත්තට 60 ක්ලීන කරලා දානවා. 360 අඩු කිරීම 60යි. 2x සමානයි 300යි. x සමානයි 300 බෙදීම 2යි සමානයි කීයද? 150යි. අන්න ඒ කියන්නේ මේ DOB සමානයි අංශක 150යි. ඒ කියන්නේ AOC සමානයි අංශක 150යි. එන්න 150යි. 150යි. දැක්කද ප්‍රතිමුඛ කෝණ? හරි. දැන් ඉවරයි පාඩම. ඔයාලා මම මේ කලින් කියලා දුන්නා. මේ නිකන් රිවිෂන් එකක් වගේ කරේ මතක් වෙන්න. ඔයාලා දීලා තියෙන අන්තිම ගාන ගන්න බලන්න. මොකක්ද දීලා තියෙන අන්තිම ගාන?